Sadi, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ siblings day out එකක්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න මේ වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. අපේ අයියා ඊයේ ආවා වැඩ ඇරිලා ගෙදර නිවාඩු දවස් 3ක් තියෙන හින්දා. ඉතින් දැන් මම යනවා ඊට දඩයක් දාන්න. දැන් වෙලාව වුණ 9:35යි. අපි ගෙදරින් යනකොට බලන්න ළමයි අහස මාළම ලස්සනයි ඉදා. දිගට මෙහෙමයි ගාල්ලට යනකම්. මේ අපේ ගෙවල් ගාව ලස්සන view එකක් තියෙනවා මෙතනට. ඉතින් ඔහොම ඇවිල්ලා අපි ගාල්ලට එනකොට 11 විතර වෙලා ඔයාලට මම පෙන්නන්නම් මගේ පොඩි කාලේ ඉස්කෝලේ. ඒ කියන්නේ මම 5 වසරේ ශිෂ්‍යත්වයට යනකම් ගියේ එක ඉස්කෝලයකට. ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා ගියේ තව ඉස්කෝලයකට. ප්‍රයිමරි 1 2 නම් දෙනියයි ඉස්කෝලේකට ගියේ. මම ගාල්ලට ආවේ 3 වසරේ හින්දා 3 වසරේ ඉඳන් ගියේ මෙන්න මේ ඉස්කෝලේට. සුධර්මෙට. තමයි මේකේ බෝඩ් එක ඊළඟ දවසේ වෙනස් කරලා තිබ්බා. මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තට පස්සේ දවසේ වෙනස් කරලා තිබ්බා. දැන් ඒක වෙනස්. ඒක තමයි ඉතින් මම පොඩි කාලේ ගියේ 5 වසරට යනකම්. ඔය දැන් මම පෙන්නන්න හදන්නේ ඔය බෝඩ් එකක් තිබ්බේ. ඒ මම ශිෂ්‍යත්ව පාස් වෙලා ගියපු ඉස්කෝලේ අනුලාදේවි. ඔන්න ඉතින් අපි පෙරුම් පුරාගෙන ආපු තැනට ෆයිනලි ආවා. මේ තමයි GCC. අපි මම හිතුවේ නම් මේ ඔක්කොම හදලා ඉවර ඇති කියලා. උනාට තව තියෙනවා හදන්න. මම හිතන්නේ මේ අවුරුදු සීසන් එකකින් හින්දා මේගොල්ලෝ ඕපන් කරලා කලින්ම තාම මේගොල්ලෝ මේක තාම හදනවා. සමහර ෆ්ලෝ වල කඩවල් නැහැ. තාම දාලා. මේක පාස් කරගෙන අපි ගියේ බින්චංක හොයාගෙන. මම ප්‍රොනවුන්ස් කරා හරියට දන්නේ නැහැ. ඉස්සර අපි ගාල්ලේ ඉන්නකොට මේ වීව් එක තමයි අපි හැමදාම දකින්නේ. මේ පාරෙන් අපි හැමදාම යනවා ක්ලාස් එකේම යනකොට මේ පාර පහු කරන් යන්නේ. මේ වීව් එක දැක්කේ මාස ගානකින්. ඉතින් අපි ඔන්න බින්චංක හොයාගෙන යනවා. පළවෙනි පාර අපි දන්නේ නැහැ. අපි අහලා තිබ්බා සීලෙන් එකේ තමයි මේ බින්චංක තියෙන්නේ කියලා. උනට අපි පළවෙනි පාර යනකොට අපි ඒක දැක්කේ නෑ. ඊපස්සේ ඉතින් අපි ඒක පහු කරගෙන ගියා. මටයක් ගැහුවා. ඊපස්සේ අපි මැප් එක දාලා බලනකොට මේ සීලෙන් එකේමයි තියලා තියෙන්නේ. 3 වසරේදී ගාල්ලට ආපු එක මම 10 වසරේදී තමයි ගාල්ලෙන් ගියේ. ගාල්ලෙන් ගියේ කියන්නේ මම බෝඩ්ඩුනේ අඟුලුගහ පැත්තේ. අඟුලුගහ නෙවෙයි අහංගම පැත්තේ. ඒක හින්දා ඉතින් මේ ටවුන් එක අපිට ගොඩක් මිස් වෙනවා දැන්. ඒක හින්දාම තමයි ඉතින් අපි දැන් අද ගාල්ලට ආවේ. ඉතින් බින්චංක හොයාගෙන ගියපු කප්ට හොයාගන්න බැරි මතන අපි ඉස්සෙල්ලා ගියා GCC එකට. ඉතින් මෙන්න මෙහෙම තමයි GCC එකේ එන්ට්‍රන්ස් එක තිබ්බේ. මම නම් හිතුවේ නිකන් වාව් එකක් තියෙයි කියලා. මොකද ඉතින් අලුතෙන් ඕපන් කරපු එකක් නේ. හැබැයි මට නම් එහෙම එච්චර මේකක් තිබ්බේ නෑ. මම හිතුව තරම් නැහැ ඇත්තටම. ඉස්සෙල්ලා අපි ගියේ මූස් ෂොප් එකට. ඉතින් අපි අඳුන් ටිකක් බැලුවා. ඊට පස්සේ ආයිමත් එන ගමන් ඒ ෂොප් එකට එනවා කියලා හිතලා ඉතින් අපි උඩ ෆ්ලෝර් වලට ගිහින් බැලුවා. අර දැක්කා වගේ views ගොඩාක් තියෙනවා මේ මෝල් එකේ. අපි ඉතින් ඉස්සරහට ගියා හොඳ ෂොප් එකක් තියනවාද කියලා බල ඊට පස්සේ අපි ගියේ මේ ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ෂොප් එකට. බ්‍රෑන්ඩඩ් ෂොප් එහෙම ගොඩාක් තිබ්බා. මේ ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකෙත් අපි හෙව්ව අපිට හරියන විදිහ එකක් නම් හම්බුන්නේ නැහැ. අනික එකෙක්වත් මදි. එහෙම නිදහස එහෙම ඇඳුම් තෝරන්න එහෙම සිටුේෂන් එකක් එකේ නැහැ. පේනවනේ. ඒකින්ද අපි ඉතින් ආයෙත් හැරිලා ආවා. ඒක ඇත්තට ලස්සනයි හැබැයි. මේක අලුතෙන් ඕපන් කරපු හින්දා සෙනග එහෙම ටිකක් හිටියා. අපි ගියෙත් නිවාඩු දවසකනේ. මේ ෆ්ලෝ එකේ නම් මුකුත්ම තිබ්බේ නෑ. මේ බබල් ටී කඩේ නම් ඊළඟ දවසේ ඕපන් කරලා තිබ්බ කියලා කිව්වා. ඒක අපි ගියපු දවසේ නම් තාම හද හිටියේ. මේක තිබ්බේ අයිස්ක්‍රීම් කඩයක් විතරයි කික්සි කියලා. තව මෙන්න මේ ගේම් එකක් තිබ්බා ඒ ෆ්ලෝ එකේ. ඉතින් අපි ඒක try කරන්න හිතුවා.
මෙන්න මේක තමයි හම්බන කොයින් එක. මේක දාලා අපිට මේක ඇඩ්ජස්ට් කරලා ගන්න තියෙන්නේ. ඉතින් මේකෙන් හම්බෙන සම්භාවිතාව ගොඩාක් අඩුයි. අපි ඉතින් try කරලා බලන්න ආසාවට කරලා බැලුවා. ඊට පස්සේ අපි මේ කික්සි shop එකකින් මාචා අයිස්ක්‍රීම් එකක් ගත්තා. අපි දෙන්නටම ඒක එච්චරම සෙට් වුණේ නැහැ. ඒක උනේ රුපියල් 400 ගාණක් තු කොහෙද. ඊට පස්සේ අපි ඊළඟ ෆ්ලෝර් එකට ගියා. ඒ ෆ්ලෝර් එකේ තිබ්බේ මෙන්න මේ සෙන්ට්‍රල් කියන මේ shop එක විතරයි. ඒක ලොකු එකක්. ලොකු shop එකක්. ඒක හැබැයි ලස්සන මේ ඇඳුම් කලෙක්ෂන් තිබ්බා. අපි එකෙන් ඇඳුම් ගත්තා. අපිට ඇඳුම් මේ සැටිස් ඇඳුම් තිබ්බා ඒකේ. ඉතින් මාත් අයියට දඩයක් ගැහුවා. ඊට පස්සේ අපිට එක්සිට් එක හොයාගන්න බැරුව ඉතින් අපි වට දෙකක් විතර ඇවිද්දා. අපි දෙන්න hina වෙවි යනවා ඉතින් වටේ. ඊට පස්සේ ඉතින් ඔන්න GCC එකකින් එළියට ඇවිල්ලා දැන් යනවා අපි මැප් එක බලාගෙන බින්චාන් එකට. බින්චාන් එකට ගිහින් බැලුවම තමයි දැක්කේ දිග පොලිමක් තියෙනවා. අපේ වාසනාවට අපි අඳුරන අක්කලා දෙන්නෙක් හිටියා. ඉතින් අපි පොලිමේ ඉස්සරහා ඒ අක්කලා දෙන්න හිටියේ. අපිට එච්චරලා ඉන්න උනේ නැහැ. ඉතින් අපි බලමු මේ පොලිමේ ගිහිල්ලා බින්චාන් එකේ ගත්ත දේවල් වර්දිද කියලා. ඉතින් අපි අම්මට තාත්තට ගෙදර ගෙනියන්නත් ගත්තා. ඉතින් මේකේ උඩ තට්ටුවක් තියෙනවා. අපිට ගිහින් මේ shop එකෙම බීලා යන්න පුළුවන්. sea view එකත් එක්ක මම ඒක නම් වීඩියෝ කරේ නැහැ. බලමු රස කොහොමද කියලා. තමයි මම නම් මගේ ඩ්‍රින්ක් එක බීපු ගමන් මම බිව්වේ මේක. අපි දෙන්න ජාති දෙකකින් ගත්තා. මේක බීපු ගමන් මගේ මූණ බෙරි වුණා. ඒ තරමට අවුල්. මන්ද අනිත් ඒවා කොහොමද කියලා මම අයියා ගත්ත දෙක නම් ඇත්තටම රහ නැහැ. ඉතින් ওই විදිහට පැය ගාණක් shopping කරලා අපි ගියා ගෙදරට. ඒ ගෙදර යන ගමන් අකුරැස්සේ cheap side එකටත් ගියා අපි. කොච්චර අඳුන් ගත්තද ඉතින් මදි වෙන්නේ නැහනේ. අපි cheap side එකටත් ගිහිල්ලා තව ඇඳුම් ටිකක් අරගන්න තිබුණා. ඉතින් ඒ ඇඳුම් ටිකත් අරගෙන අපි ආපහු ගියා ගෙදර. පේනවනේ මම යන විදිය. අත පිරීලා. මගදී මේක බෑග් එකක් වැටුණත් එක්ක. ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් හැමදාම කියන වගේ කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න, අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.